ඔන්න ඔයා මීට කලින් හොඳට දැකලා පුරුදු කතා කරලා තියෙන කෙනෙක් ඉස්සරහා හිටගෙන ඉන්නවා. හැබැයි එයාගේ නම ඒක සම්පූර්ණයෙන්ම ඔයාගේ ඔළුවෙන් මැකිලා ගිහින් කොච්චර මතක් කළත් එන්නේම නැහැ. ඊට පස්සේ ගෙවෙන තප්පර 12 තමයි අපේ ජීවිතේ අපි රඟපාන අමාරුම බය හිතනම රංගනය. කිසිම ගාණක් නැහැ වගේ පෙන්වන්න හැදුවට ඇතුලෙන් හරිම කලබලයි. ඔයා හිතින් ප්‍රාර්ථනා කරනවා වෙන කවුරු හරි එයාගේ නම කියනවා නම් එහෙමත් නැත්නම් අඩුම තරමේ මේ වෙලාවේ ෆෝන් එක හරි රින් වෙනවා නම් කියලා. මොකද නම අමතකයි කියලා පිළිගන්නවට වඩා ඕනෑම දෙයක් ඔයාට මේ වෙලාවේ ලොකු සහනයක්. මේ දේ ඔයාටත් වෙලා තියෙනවා නම් ඒකත් එකපාරක් නෙවෙයි කීප සැරයක්ම වෙලා තියෙනවා නම් මට ඕනේ ඔයා මේ දේ හොඳටම තීරුම් ගන්නව දකින්න. ඔයාගේ කිසිම වැරැද්දක් නැහැ. ඔයාගේ මොලේ මේ වෙලාවට කරන්නේ වෙනස්ම රාජකාරියක්. ඒක තේරුම් ගත්ත දවසට මේ වෙනකන් අනේ මට නම් මතක හිටින්නේ නැහැනේ කියලා ඔයා ගැනම ඇති කරගත්ත ඒ දුක සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි. ඔයා අලුත් කෙනෙක්ව මුණ ගැහෙන මොහොතේ ඔයාගේ මොලේ එයාගේ නම අහගන්න නිස්කලංකව බලාගෙන ඉන්නේ නැහැ. ඒ වෙද්දිත් මොලේ ඇතුලේ වෙනස් වැඩ 6ක් විතර එකපාර සිද්ධ වෙනවා. එයාගේ මූණේ ඉරියව් කියවනවා, එයා ඔයා ගැන මොනවා හිතනවද කියලා හොයනවා, ඊළඟට ඔයා මොනවද කියන්න ඕනේ කියලා ලෑස්ති වෙනවා. මේ සීරම දේවල් වෙන්නේ අර කෙනා කතා කරලා ඉවර වෙන්නත් කලින්. අන්න ඒ මානසික අවුල් ජාලය අස්සට තමයි කෙනෙක් Tamanගේ නම කියන පොඩි ශබ්දය විසි කරන්නේ. පර්යේෂකයෝ මේකට ලස්සන නමක් දාලා තියෙනවා. බේකර් පැරඩොක්ස්. හැමදීම මතක තියෙද්දි නම විතරක් අමතක වෙන්නේ ඇයි කියලා මේකෙන් හරියටම පැහැදිලි කරනවා. කවුරු හරි ඔයාට කිව්වොත් එයාගේ රස්සාව බේකරි කෑම හදන එක බේකර් කියලා ඔයාගේ මොලේ ඒක ඉක්මනින්ම පාන් පිටි උණුසුම පාන්දර අවදිවීම වගේ දේවල් ගොඩකට සම්බන්ධ කරනවා. ඒක ලොකු අර්ථයක් තියෙන ජාලයක්. හැබැයි කෙනෙක්ගේ වාසගම බේක වුණොත් මොලේට ඒක සම්බන්ධ කරන්න කිසිම තැනක් නැහැ. ඒක කිසිම තේරුමක් නැතුව කිසිම සම්බන්ධයක් නැතුව තනි වෙනවා. ඔයාගේ මොලේ හැමතිස්සෙම මතක තියාගන්නේ තේරුමක් තියෙන දේවල්. හැබැයි නමක් කියන දේ ඇතුලේ ඇත්තටම කිසිම තේරුමක් හැංගිලා නැහැ. හැබැයි මේකට තව හේතුවක් තියෙනවා. ඒක ගොඩක් අයට හරිම සමීප හේතුවක්. අනිත් කෙනා එයාගේ නම කියන වෙලාවට ගොඩක් අය ඇත්තටම ඒක අහගෙන නෙවෙයි ඉන්නේ. එයාලා ඒ වෙලාවට තමන්ගේ ඇතුලෙන් තමන්ටම ලොකු විවේචනයක් කරගන්න ගමන් ඉන්නේ. මම එයාගේ මූණ දිහා බලන් තින්නේ. මම අතට අත දුන්න විදිය හරිද? මම හැසිරෙන විදිය අමුතුද කියලා හිතනවා. ඒ හිතන දේවල් ඇස්සේ අර නම මොලේට ඇතුළු වෙන්නේ එක තප්පරයයි. ඊළඟ තප්පරේදී අර ඇතුලින් ඇහෙන සද්දට ඒ නම සම්පූර්ණයෙන්ම යට වෙලා යනවා. මේකට කියන්නේ next in line effect කියලා. මේකෙන් ඔප්පු වෙනවා ඔයාගේ මොලේ ඊළඟට වෙන්න තියෙන දේ ගැන හිත ඉන්නකොට මේ මොහොතේ වෙන කිසිම දෙයක් මොලේට හරියට රෙජිස්ටර් වෙන්නේ නැහැ කියලා. ඔයාට සමාජය ගැන බයක්, social anxiety තියෙනවා නම්, එහෙමත් නැත්නම් ඔයා ගැනම ලොකු අවධානයකින් ඉන්න කෙනෙක් නම්, ඔයා ජීවත් වෙන්නේ අන්න ඒ හිඩසේ. ඔයා කවදාවත් සම්පූර්ණයෙන්ම මේ මොහොතේ නැහැ. හැමතිස්සෙම ඉන්නේ වෙන කොහේ හරි. වැදගත්ම දේ මේකයි. මේක ඔයාගේ මතකයේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේක ඔයා වෙන දේවල් ගැන ඕනාවට වඩා හිතන ප්‍රීօකියුපේෂන් ප්‍රශ්නයක්. ඒ වෙනස තේරුම් ගන්න එක ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරයි. මිනිස්සුන්ගේ නම් අමතක වෙන අයගේ තියෙන ලස්සනම දේ මොකද්ද දන්නවද? එයාලට ඔයාගේ නම ඇරින්න අනිත් හැම දේම මතකයි. එයාලට ඔයා කියපු කතාව මතකයි, ඔයා hina වුණු විදිහ මතකයි, වෙන කවුරුවත් පිළිගත්තේ නැති ඔයාගේ අර අමුතු අදහස මතකයි. එයාලගේ මොලේ ඒ ලේබල් එක නම ඇරෙන්න අනිත් හැම දේම එකතු කරගෙන තියෙනවා. මේක හැදිලා තියෙන්නේ හැඟීම් වලට සංවේදී වෙන්නයි. ඒ කියන්නේ කෙනෙක්ට කතා කරද්දි මෙතන ඉන්න වැදගත්ම කෙනා මමයි කියලා අනිත් කෙනාට දැනෙන විදියට ඇහුම්කන් දෙන මනසක් මේක. නම් අමතක වෙන කෙනෙක්ගේ මොලේ කැඩිලා නැහැ. ඒක හැදිලා තියෙන්නේ නිකම්ම දත්තවලට වඩා දේවල් වල ගැඹුර දකින්නයි. යාන්ත්‍රික දේවල් වලට වඩා ජීවිතේ තීරුම හොයන්නයි. හැබැයි මට ඔයාට එක ඇත්තක් කියන්න ඕනේ. ඔයාගේ නම කවුරු හරි අමතක කළොත්, විශේෂයෙන්ම කීප සැරයක් මෙහෙම වුණොත්, ඒකෙන් හිතට දැනෙන රිදීම ඇත්ත. අපි ඒක පිළිගන්න ඕනේ. ඔයාගේ නම කවුරු හරි අමතක කරද්දී ඒකෙන් ඔයාට සියුම්ම ඇහෙන්නේ ඔයා එයාට මතක හිටින්න තරම් වටින කෙනෙක් නෙවී කියලයි. ඒක ඇත්තක් නෙවී කියලා දැනත් අපි හිතට ඇහෙන්නේ ඒ දේමයි. හැබැයි ඇත්ත කතාව මේකයි. ඔයාගේ නම අමතක කරපු කෙනා පස්සේ වෙලාවක ඔයා එක්ක කරපු කතාබහ ගැන ගොඩාක් හිතන්න ඇති. එයාට ඔයාගේ ඇත්තම දේවල්, ඔයාව විශේෂ කරන දේවල් අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඇති.
ඔයා නොසලකිලිමත් කෙනෙක් නෙවී. අනුම්ව ගණන්ගන්නේ නැති කෙනෙකුත් නෙවී. ඔයා කියන්නේ තමන්ගේම හිතේ තියෙන කාලගුණයට අහුවෙලා වෙනත් මනුස්සෙක්ගෙ තියෙන අඩුම වැදගත්කමක් තියෙනදී. ඒ කියන්නේ නම පොඩ්ඩක් අමතක වෙන කෙනෙක් විතරයි. නම කියන්නේ කොහොමත් පොඩි දෙයක්. මිනිස්සු ගැන ඔයාගේ හිතේ තියෙන ඇත්තම බර, එයාලගේ සැබෑ ස්වභාවය, ඒක හැම දාම ඔයාගේ ඇතුළේ සුරක්ෂිතව තියෙනවා. ඉතින් මම ඔයාගෙන් මේ ප්‍රශ්නය අහලා නවතින්නම්. නමක් කියන්නේ කෙනෙක්ගේ තියෙන අඩුම වැදගත්කමක් තියෙන දේ නම් ඒක අමතක වුණා කියලා මෙච්චර කල් ඔයා ගැනම දුක් වුණු එකෙන් ඔයා ගැනම මොකද්ද කියවෙන්නේ?